මං සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. මං ඒක මුදල් කියන්නේ දෙවෙනි කාරණේනේ. මුදල් නෙමෙයි වැඩේ වෙන්න ඕනේ ඉස්සෙල්ලා. මිනිස්සෙක් පිටක් බලාපොරොත්තු වෙනවා නම් ඒ මිනිස්සයාට ඉන්න ඥාතියද, පෙරේතයද, යක්ෂයද ඒ ඉන්න කෙනා ඉවත් කරලා පින්දීලා නිදහස් කරන්න ඕනේ. ඒක මට කතා කරන ඕන කෙනෙකුට මං කතා කරනකොට මට ගන්නකොට මම ඒ කෙනාගේ නම කියනවා, ගම කියනවා, කරන රස්සාව කියනවා, මේ ලෙඩ රෝග ටික අහලා මං කියනවා මෙන්න මේ දේ උඹට තියෙන්නේ. ගොඩක් අය හිතන් එනවා ඇත්තටම අපිට හුනියම් කරලා කියලා. හුනියම් කරලා නෙමෙයි ගොඩක් තියෙන්නේ. ඥාති වෙහිච්ච අය, මැරිච්ච අය මේ අය වහගෙන ඉන්නවා. මං ගත්ත ගමන් අහන ඔය රෝග ලක්ෂණ. මං එතකොට හරියටම කියනවා මේ කෙනාට තියෙන වරමක්, මේ කෙනාට තියෙන ඥාති බැල්මක්, මේ ගෑනු ළමයාට තියෙන කලු කුමාර බැල්ම, මේ ළමයාට තියෙන බාර ගැට ගහලා ඔප්පු කරලා නැති එකේ දේව දඬුවමක්, මේ තියෙන හුනියමක්, මේ තියෙන සාපයක් කියලා මෙතෙන් ආපු ගමන් මං කියනවා. මැරිච්ච කෙනෙක් ඇවිල්ලා වහගන්න එකයි, මැරිච්ච කෙනෙක් ඇඟට බන්ධන එකයි, වරමක් තියෙන කෙනෙක්ගේ වරම හිර කරන එකයි, ඥාති වහගෙන ඉන්නවා නම් ඒ ඥාතින්ට එළියට අයින් ශරීරයෙන් අයින් කරන විදියයි ඔක්කොම මම හොඳට දන්නවා. මොකද සමහර අය හිතන් ඉන්නවා මේ අනිත් අය වගේ මුමුණ හැංගි වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඔය අනිත් අය වගේ හැංගි වෙස් බැන්දන් නටන්න වෙන්නේ එළියේ. හැබැයි මම වෙස් බඳින්න නැහැ හැංගිලා. කෙලිම නටලා තමයි පෙන්වන්නේ. අනිත් අයගේ විසිල් විතරයි බල්ටි නෑනේ. මං ගාව බල්ටිත් තියෙනවා විසිලුත් තියෙනවා. ඒක තමයි ස්පනා පිටේ වැඩේ කරන්න ඕනේ නැත්නම් වැඩක් නෑ පුතේ. තමන් ගාවට එන කෙනාගේ ලෙඩේ එතනින් සුව කරලා එළියට දාන්න බැරි වෙන වැඩක් නෑ. ඒක කරන්න මං ඒ කොහොමත් මෙතෙන්ට ආවොත් මං ඒක සුව කරලා මම එළියට දාන්න. ඒක මගේ හැටි. ගල්ගමුවේ ධම්මදස්ස කියන්නේ මට ඒකයි. සුඛං සුපති සුඛං පටිබුඤ්ජති න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති යමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාහස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරෝති අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපග හෝති. ඕ ඇයි හැමෝම අපිට ලං කර ගන්න පුළුවන් තමන්ගේ හිතේ මෛත්‍රී කියන දේ තියෙනවා. වැඩ පෙන්නන්න තමන් ගාවට ගෙන්න ගන්න නැත්නම් බහුතරයක් කරන්නේ වෙන මිනිස්සු රංගපාවනවා බොරුවට සල්ලි කියලා රුපියල් 1000 500ක් දීලා පෙන්නනවා නෑ එහෙම නෙමෙයි මෙතෙන්ට ආව මෙතෙන්ට ඇවිල්ලා යන හැම කෙනෙක්ම හරි පුදුමේ යන්නේ එතකොට තමයි මිනිස්සුන්ගේ හිත ඇත්තටම මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා දැනගන්න එහෙම නැතුව අන්නව ගුණ වෙලක් අතේ තියාගෙන මම යකාගේ හාමුදුරුවෝ මම අහවල් එහෙම කිව්වට වැඩක් නෑ පුතේ යකා නම් පෙන්නන්න අපේ ධර්මයේ තියෙනවා මරණාසන්න මොහොතේ මිනිස්සුන්ට ඇති වෙනවා චුති චිත්තය කියලා සිතක්. මේ මරණ පුද්ගලයා ඒ මරණාසන්න මොහොතේ චුති චිත්තයට මේ ජීවත් වෙලා ඉන්න කවුරු හරි බැඳීමක් තියෙනවනේ වැඩිම ආදරේ ස්නේහස. අන්නේ කෙනෙක්ගේ හිතක් ආවුත් රූපයක් මැවුනොත් ඒ චේතනාවෙන් ඒත් එක්කම යා මරුණොත් ජීවත් වෙලා ඉන්න කෙනාත් වැඩිම ආදරේ තියෙන අර මැරිච්ච කෙනාට නම් මෙහා ජීවත් වෙලා ඉන්නකොට හිතනවා අර මැරිච්ච කෙනා ගන්න. මැරෙන කෙනා මැරෙනකොටම අවසානයේ මරණාසන්න මොහොතේ චුති චිත්ත හිතයි යනවා මේ ජීවත් වෙන්න කෙනා. ඊට පස්සේ මේ විඥාන දෙක අර විඥාණය වහතලයට එකතු වෙනවා මැරිලා ගියාට පස්සේ. ඒ වහතලයේ විඥාණය කැරකෙනවා. මොකද Tamanට කොහේ හරි අම්බලමක් තියනවාද ගිමන් හරින්න නවතින්න කියලා. එතකොට මෙයා හොයාගෙන යනකොට අන්න මගේ විඥානේ තියෙන මං ගැන හිතන කෙනෙක් ඉන්නවා කියලා පෙවුනක මං ඇවිල්ලා වහගන්න. ගිලා බයිනවා. ඔබතුමා ඇවිල්ලා ඔය වීඩියෝ එකක් කෙරුවා කියලා ඕක දැම්මා කියලා අන්තර්ජාලයට මුදා හැරියා කියලා මිනිස්සු මංගාවට ගොඩක් එන්නේ නැහැ. මිනිස්සු මංගාවට ගොඩක් එන්නේ මංගාවට ඇවිල්ලා ගිය අය මෙතෙන්ට එක්කන් එන අය. ආයිබෝවන් හැමෝටම වාසනාවන්ත සුන්දර දවසක්. අද දවසේ මම ඇවිල්ලා තියෙන්නේ ගණන්ගමුවේ ගණදවැඩියේ ධම්මදස්ස හමුදුරු හම්බෙන්න. ඒ හේතුව තමයි මේ බන්ධන කපන්න වරම් හිර වෙච්ච දේවල් අයින් කරන්න මෙතනට එන මිනිස්සුන්ගේ ප්‍රේත බැල්ම ඒ අමනුෂ්‍ය දෝෂ අයින් කරන්න මුන්වහන්සේ හරි හපණයක් කියලා සමාජයේ මතයක් ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ සාක්ෂි සාධකත් එක්ක සමාජයේ ඔබට සාක්ෂිත් එක්ක අද දවසේ ඔප්පු කරන්න මම සූදානම්ෙන් ඉන්නවා. තිරුවන් සරණයි පහර. තිරුවන් සරණයි. ඉතින් කොහමද? සුපුරුදු පරිදි ස්වයං ජීවත් වෙනවා. පහරනේ. අපි අද බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මට මුලින්ම කියන්නකො මේ අපේ මනුස්ස ශරීරයකට හරිද? මේ මැරිච්ච කෙනෙක් වැහෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. පුතේ බුදුදහමට අනුව ගත්තොත් අපේ ධර්මයේ තියෙනවා මරණාසන්න මොහොතේ මිනිස්සුන්ට ඇති වෙනවා චුති චිත්තය කියලා සිතක්. මේ මරණ පුද්ගලයා ඒ මරණාසන්න මොහොතේ චුති චිත්තයට මේ ජීවත් වෙලා ඉන්න කවුරු හරි බැඳීමක් තියෙනවනේ වැඩිම ආදරේ ස්නේහස. අන්නේ කෙනෙක්ගේ හිතක් ආවුත්
රූපයක් මැවුනොත් ඒ චේතනාවෙන් ඒත් එක්කම එයා මැරුණොත් ජීවත් වෙලා ඉන්න කෙනත් වැඩි ආදරේ තියෙන අර මැරිච්ච කෙනාට නම් මෙයා ජීවත් වෙලා ඉන්නකොට හිතනවා අර මැරිච්ච කෙනා ගන්න. මැරෙන කෙනා මැරෙනකොට අවසානයේ මරණාසන්න මොහොතේ චුති චිත්ත හිතයි යනවා මේ ජීවත් වෙන්න කෙනා. ඊට පස්සේ මේ විඥාන දෙක අර විඥාණය වහතලයට එකතු වෙනවා මැරිලා ගියාට පස්සේ. ඒ වහතලයේ විඥාණය කැරකෙනවා. මොකද Tamanට කොහේ හරි අම්බලමක් තියනවාද ගිමන් හරින්න නවතින්න කියලා. එතකොට මෙයා හොයාගෙන යනකොට අන්න මගේ විඥානේ තියෙන මං ගැන හිතන කෙනෙක් ඉන්නවා කියලා පෙවුනක මං ඇවිල්ලා වහගන්න. ගිලා බයිනවා. තමන්ගේ ශරීරයට ඇතුල් වෙනවා. ඒතකොට එහෙම කෙනෙක්ව කොහොමද අඳුනගන්නේ? මේ අහවලාට මේක තියෙනවා මේ අහවලාට මේක තියෙනවා කියලා කොහොමද අඳුනගන්නේ? අපිට පුතේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව බුදුහාමුදුරුවෝ යක්කු ප්‍රේතයෝ මේ ඉන්නේ කවුද කියලා අවබෝධ කරගත්තේ ප්‍රඥාවෙන්නේ. මිනිස්සේ කැසිරෙන විදියෙන් කතා කරන විදියෙන් ඒ මනුස්සයා ජීවත් වෙන විදියෙන් ඒ මනුස්සයාගේ තියෙන රෝග ලක්ෂණ ටික මම ගත්ත ගමන් අහන ওই රෝග ලක්ෂණ මම එතකොට හරියටම කියනවා මේ කෙනාට තියෙන වරමක් මේ කෙනාට තියෙන ඥාති බැල්මක් මේ ගෑනු ළමයාට තියෙන කලු කුමාර බැල්ම මේ ළමයාට තියෙන බාර ගැට ගහලා ඔප්පු කරලා නැති එකේ දේව දඬුවමක් මේ තියෙන හූනියමක් මේ තියෙන සාපයක් කියලා මෙතෙන් ආපු ගමන් මම කියනවා. ඒක සාක්කිත් එක මට ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙනවා. මොකද අතරම පුතේ මම දෙවියොත් එක්ක වැඩ කරන්නේ. මම යක්කුත් එක්ක වැඩ කරන්නේ නැහැ. පෙරේතයොත් එක්ක වැඩ කරන්නේ නැහැ. හැබැයි මට යක්කු පෙරේතය හොඳට අඳුර ගන්න පුළුවන්. ඒ ආත්ම නිදහස් කරන්නත් මට හොඳ හැකියාවක් තියෙනවා. මං කාගේවත් ප්‍රාණයක් අරගෙන ලේ හොල්ලලා කුකුලෙක් අරගෙන බෙල්ල කඩලා ඒව කරන කෙනෙක් නෙමෙයි. මම දන්නවා කර්මයට ක්‍රියාවට අනුව ප්‍රතිඵලය මොකද්ද? ඒ ප්‍රතිඵලයේ ලැබුණ දඬුවමක්ද සාපයක්ද හිරකෙරිල්ලක්ද බන්ධනයක්ද කියලා මං අඳුර ගන්නවා. ඊට පස්සේ මම ඒකට කරන්න ඕන පිළියම මෙතන ඉඳගෙන කරනවා. ඒක තමයි මගේ දර්ශනය. මොකද මැරිච්ච කෙනෙක් ඇවිල්ලා වහගන්න එකයි මැරිච්ච කෙනෙක් ඇඟට බන්ධන එකයි වරමක් තියෙන කෙනෙක්ගේ වරම හිර කරන එකයි ඥාති වහගෙන ඉන්නවා නම් ඒ ඥාතින්ට එළියට ශරීරයෙන් අයින් කරන විදියයි ඔක්කොම මම හොඳට දන්නවා. එක ක්‍රමයක් ගත්තොත් මම එක මන්ත්‍රයකින් ක්‍රම 18ක් කරන්න දන්නවා. මං විතරක් නෙමෙයි මං ගා වැඩ කරන සේවකයෝ 4 දෙනෙක් විතර ඉන්නවා. ඒ ඔක්කොම මං පුටුවේ ඉඳගෙන ඉන්න මං කවදාවත් ගිරේ අතර ගන්නෑ. දෙහි කපන්න ඉන්නව වෙනම යහන් හදන්න වෙනම ඉන්නවා පූජා වට්ටි හදන්න වෙනම ඉන්නවා. මං ඔක්කොම මගේ විදියටම මං දක්ෂෝ තමයි මෙතන අද මං නිකන් කුටු කුටු ගන්න මුමුණන්න අර ඔය එළියට වෙලා ඉන්න මම මෙතන ඉන්නම් කියලා පොතක් දිග අරගෙන කරන්නේ නැහැ. මෙතන කිසි ඔක්කොම වාචෝදගත කරගෙන තියෙන්නේ මං ගාව ඉන්න අයට අනවරම් තෙදවරම් ගුණවරම් බලවරම් මුකර ඔක්කොම තියෙනවා. ඒක තමයි මම අර හැම වෙලෙම කියන්නේ. මම ඉන්නේ ජීවත් වෙන්නේ සෝනක මං ගාව ඉදිරි පිට ඉන්නේ ගණදෙවිය අප්පච්චි කඩවර අප්පච්චිත් මෙතනින් තමයි කලාවැවට යන්න ගමන් ආරම්භ කරන්නේ. මං ඉන්නේ හොඳම තැන. ඒක අපි හරියට දැන් මේ එහෙම දැන් වරමක් තියෙන කෙනෙක් හරි එහෙම මොනවා හරි එහෙම බලවේගයක් තියෙන කෙනෙක් මේ මෑත කාලේ ඔබ වහන්සේ එහෙම කර මොකක්ද හරි මතක හිටින වැඩක් තියෙනවද? පුතේ ඊයේ මතක හිටින වැඩක් තිබ්බා. මං උදේ බලාගෙන හිටියා ගෑනු කෙනෙකුයි මහත්තයයි දරුවෝයි පරම්පරාවක් ආවා. කාර් එකක ඇවිල්ලා කාර් එක මෙතනින් නවත්තලා පිරිමි මිනිස්සයා පාරෙන් එහාට ගිහිල්ලා එළියට වෙලා ඉන්නවා. ගෑනු මිනිස්සයා මෙතෙන්ට වෙලා ඉන්නවා. මං ඊට පස්සේ මට පොඩි සැකයක් හිතුණා. මං අපේ මේ වැඩ කරන ළමයෙක් පූජා වරන් එතෙන්ට යනකොට මට සැකේ හිතුණා. මං ඒ අම්මටම කතා කරලා අයියා අර එළියේ ඉන්නේ කියලා. එයාට එන්න බෑ කියලා. මං කිව්වා එවන්නකෝ මීට. ඇවිල්ලා උතන ඉඳගෙන ඉන්නකෝ පාරේ ඉන්න එපා මෙතෙන්ට ආවනම් ඇතුළට එන්න කියලා. මෙතෙන්ට එනකොට මං කිව්වා අර මිනිස්සයා ඔය මෙතන කෑ ගහනවා ඇවිල්ලා කියනවා මං අතන ගේට්ටුවෙන් ඇතුළට වෙනකොට මං කවුඩුගිරි පර්වතේ වාසස්ථානය කරන කව් කුමාරයාට ඊශ්වරයෝ ගෙනිගත්දා නේද කියලා පටන් ගන්නකොට අර මිනිස්සයා උඩ පැනගෙන මං ගාව දර්ශනත් එක තියෙනවා. සාක්කිත් එක තියෙනවා. අපි ඒ සාක්කි පේනවා තමයි. පෙන්නමු. අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. මොකද ලෝකේ දකින්න ඕනේ. S2 දකින්න ඕනේ මං කරන වැඩ. මොකද සමහර අය හිතන් ඉන්නවා මේ අනිත් අය වගේ මුමුණ හැංගි වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඔය අනිත් අය වගේ හැංගි වෙස් බැන්දන් නටන්න වෙන්නේ එළියේ. හැබැයි මං වෙස් බඳින්නේ නැහැ හැංගිලා. කෙලිම නටලා තමයි පෙන්වන්නේ. අනිත් අයගේ විසිල් විතරයි බල්ටි නෑනේ. මං ගාව බල්ටිත් තියෙනවා විසිලුත් තියෙනවා. ඕන ලෙඩකට ඕන බෙහෙතක් මං ගාව තියෙනවා. ඕන රෝගයකට ඕන ප්‍රතිකර්මයක් මං ගාව තියෙනවා. ඕන බන්ධනයක් කපන්න ඕන යකෙක් අල්ලන්න ඕන වරමක් හිර කරලා තියෙන එකක් අයින් කරලා වරන් අරන් දෙන්න ඇස්පන අපිට මම පෙන්වන්නේ. මොකද්ද මේ නාගවරම් කියන්නේ? නාගවරම් කියලා කියන්නේ පත්තිනි මෑණියන්ට තියෙන හරි දක්ෂ වරමක්. එහෙම කෙනෙක් මෙතන ආවල නේද? ඊයේ ආවා. පෙරේදා. පෙරේදා ආවා. මං හිතන්නේ ළමයා
ජපානයේ වෙන්න දැන් අවුරුදු 10ක් හිටියේ. ඉඳලත් ඉන්න බැරුව මෙහෙට ආවා. ඒ වෙලේ ළමයාට හේතුව මොකද්ද කියලා කියන්නද? පත්තිනි මෑණියන්ගේ නාගපත්තිනි මෑණියන්ගේ වරම තිබ්බා මේ කොල්ලා මොකද කරේ ආසාවට ගෙදර උඩ තට්ටුවේ ස්ලැබ් එක උඩ පරවි කූඩු වගේක් හදාගෙන පරවි 100ක් විතර දාගෙන උන්ගේ තටු බැඳ බැඳ උඩ අරිනවා. ආපහු වෙන්න. අන්න ඒකේ විපාකේ තමයි අර වරම ඉරුනේ. මෙතනින් අරගෙන එළියට දාලා ඉන්න අයට සාත්‍තර කිව්වා. ඒක තමයි ස්පනා පිටේ වැඩේ කරන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ පුතේ. තමන් ගාවට එන කෙනාගේ ලෙඩේ එතනින් සුව කරලා එළියට දාන්න බැරි වෙන වැඩක් නෑ. ඒක කරන්න මං ඒ කොහොමත් මෙතෙන්ට ආවොත් මං ඒක සුව කරලා මම එළියට දාන්න. ඒක මගේ හැටි. ගල්ගමුවේ ධම්මදස්සි කියන්නේ මට ඒකයි. සාක්ෂිත් එක්ක මං ගාව තියෙන ඔප්පු කරන්න. අපි අනිවාර්යයෙන් සාක්ෂි පෙන්නමු ඉදිරියට. සමාජය පෙන්නමු. අනිවාර්යයෙන් ලෝකෙ දකින්න ඕනේ. ලෝකෙ දැක්කේ නැත්නම් වැඩක් නෑ. තේරුමක් නෑනේ. ඒකට මිනිස්සු කියන්නේ අපිට කයිය ගහන්න පුළුවන්, කයි වාරු දාන්න පුළුවන් කෝ ප්‍රතිඵල, කෝ සාක්ෂි. නෑ අනිවාර්යෙන් ඔව්. අර කතාවට කියන්නේ කයියයි පඩගදයි විතරයි ওই මිනිස්සයාගේ. ඒක ගොඩක් මිනිස්සු කයිය නායකලා ඉන්නේ. කතා විතරයි වැඩ පෙන්නන්න. වැඩ පෙන්නන්න ඕනේ. වැඩ පෙන්නන්න තමන් ගාවට ගෙන්න ගන්න ඕනේ. නැත්නම් බහුතරයක් කරන්නේ වෙන මිනිස්සු රඟපාවනවා. රඟපාවනවා බොරුවට සල්ලි කියලා රුපියල් 1000ක් 500ක් දීලා පෙන්නනවා. නෑ එහෙම නෙමෙයි. මෙතෙන්ට ආව මෙතෙන්ට ඇවිල්ලා යන්නේ හැම කෙනෙක්ම හරි පුදුමේ යන්නේ. මේ හාමුදුරුවෝ කොහොමද මේ ගේට්ටුව ගාවින් එනකොට අර මිනිස්සයා මායම් කරවන්නේ? දර්ශන මම පෙන්වන්නකො ඉදිරියට ලෝකෙ දකින්න ඕව පෙන්වන්න ඕනේ. එතකොට තමයි මිනිස්සුන්ගේ හිත ඇත්තටම මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා දැනගන්න. එහෙම නැතුව අන්නව ගුණ වෙලා කතේ තියාගෙන මම යකාගේ හාමුදුරුවෝ මම අහවල්ලා එහෙම කිව්වට වැඩක් නැහැ පුතේ. යකා නම් පෙන්වන්න ඕනේ නටලා. ඈ ණයා පෙනේ පිප්පුවේ නැත්නම් ඌ ණයා කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ගැරන්ටි කියලා දන්නේ. ගැරන්ටි කියලා. ඒක නිසා පෙනේ දෂ්ට කරන්න ඕනේ නැහැ. පෙනේ පුප්පල පෙන්වන්නවත් පුළුවන් නම් යන්ත. ඒක වෙන්න ඕනේ. ඒක තමන් ගාවට ගෙන්නන්න ඕනේ ඒක කරන්න. එතන පේනවා දැන් ඔය හිතනවා දැන් ඔය අපි හිතුව ඔය අනවිනයක් කොඩි විනයක් හෝනියක් එහෙම දැන් බුහන්සේව කරන්නේ නැහනේ. ඔව්. මම කිසිම කෙනෙකුට හෝනියම් කරන්නේ නැහැ පුතේ. ඇත්ත කතාව මම කිසි කෙනෙකුට හෝනියම් කරන්නේ නැහැ. හැබැයි කෙනෙකුට කරලා තියෙන දෙයක් තිබ්බොත් මෙතනින් කපලා නම් අයින් කරනවා මම ඒක. හැබැයි ඒකේ විපාකේ ඒ කරපු කෙනාට ලැබුණත් මට කරන්න දෙයක් නැහැ. මොකද එයා කරපු කර්මෙට දඬුවම ලැබෙන්නේ. වපුරුපු බීජයට අනුව තමයි අස්සන්න ලැබෙන්නේ. අනිත් එකෙකුට කරපු දෙයක් ඒක මම අයින් කරාට පස්සේ අනිවාර්යෙන් ඒක කැරකිලා යනවා. ඒක මං කරන දෙයක් නෙමෙයි විශ්ව ධර්මතාවයේ දෙයක්. දැන් ඔය කෙනෙකුට හෝනියමක් හරි මොකක් හරි කරලා තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? පුතේ දැනගන්න තියෙන රෝග ලක්ෂණ ටික. ඒක මට කතා කරන ඕන කෙනෙකුට මං කතා කරනකොට මට ගන්නකොට මම ඒ කෙනාගේ නම කියනවා, ගම කියනවා, කරන රස්සාව කියනවා, මේ ලෙඩ රෝග ටික අහලා මං කියනවා මෙන්න මේ දේ උඹට තියෙන්නේ. ගොඩක් අය හිතන් එනවා ඇත්තටම අපිට හෝනියම් කරලා කියලා. හෝනියම් කරලා නෙමෙයි ගොඩක් තියෙන්නේ. ඥාති වැහිච්ච අය, මැරිච්ච අය මේ අය වහගෙන ඉන්නවා. මුන් බල්ලෙකුට බත් ටිකක් දෙන්නේ නැහැ, හිඟන්නෙකුට ආප්පයක් අරන් දෙන්නේ නැහැ. දුන්නත් දෙන්නේ බැන බැන. ඉතින් ඥාතියෙකුට පිංගන්න පුළුවන්ද? බෑ. අර මැරිච්ච ඥාති හම්බ කරපු දේවල් භුක්ති විඳිනවා දරුවෝ හරි මොකුන් හරි ඒ වුණාට අර මැරිච්ච මිනිහාගේ නමක් කියලා දන් හැන්දක් දීලා පින් දෙන්නේ නැහනේ. එතකොට අර මිනිස්සයා කෝප වෙනවා. ඒ වුණාම මොකද වෙන්නේ? අර ලක්ෂයක් ගෙදරට ගෙනාවත් ඉතුරු කරන්නේ නැහැ. පහවදා උදේට රුපියල් 100ක් නැහැ ගෙදර පුතේ. ගෙදර උයන කෑම කිසි රහක් නැහැ. ඉක්මනට පීනි වෙනවා. කොච්චර හැඩි කරත් අස් කරත් ගෙදර හැඩි වෙලා. කිසි එලියක් නැහැ. ගෙදර කිසි සමගියක් නැහැ. එකෙකුට එකෙක් පෙන්වන්න බෑ. මේ කරන්නේ ඥාති වාගෙන. කවුරුත් ඌනියම් කරන්නේ නැහැ. තමාගේ ඌනියම තමන්. හැබැයි පුතේ මෙහෙම දෙයක් තියෙනවා. ඔය වරන් හිර වුණා කියලා දේවාල ගාන ගිහිල්ලා කපුව මොකද කරන්නේ? අර ඥාති ඔක්කොම හිර කරනවා පින් දීලා නිදහස් කරන්නේ. එතකොට අර මිනිස්සයා සදා උත්පලනේ. ඒ මිනිස්සයාට වැඩක් කරගන්න බෑ, නැකිට ගන්න බෑ, කෑවට රහ දැෙන්නේ නැහැ. නිදාගත්තර නිින්ද යන්නේ නැහැ. හැම වෙලේම ඇස් වලින් කඳුළු වෙනවා, ඈනුම් යනවා. ගෙදර උන් පෙන්වන්න බෑ. අර ඥාති හිර කරපුවා. එහෙම නෙමෙයි පුතේ. මිනිස්සෙක් පිටක් බලාපොරොත්තු වෙනවා නම් ඒ මිනිස්සයාට ඉන්න ඥාතියද, පෙරේතයද, යක්ෂයද ඒ ඉන්න කෙනා ඉවත් කරලා පින් දීලා නිදහස් කරන්න ඕනේ. එතනින් ඉවරයිනේ. නැත්තම් ඊළඟ දවසේ එන්න, තව දවස් 21කින් එන්න, ඊළඟ පූජාවට මෙච්චරක් යනවා. බවාගෙන කරනවනේ. එහෙම බෑ පුතේ. ආවා නම් එක දවසින් ඉවර කරා. හැබැයි කර්මයක් එහෙම ලේසියෙන් අවශ්‍ය කරන්නත් බෑ. බෑ. කර්මයක් ලේසියෙන් අවශ්‍ය කරන්නත් බෑ. මොකද අවුරුද්දක් තිස්සේ කුකුල්ලු කපලා ආවිල්ලා එක දවසක් මෙතන පූජාවක් තියලා මට සමාව දෙන්න කිව්වා දෙයි. එහෙම ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ලැබෙන්නේ දැන් ඔය මේ දියුණුව එහෙම මේවයි ළඟා කරගන්න පුළුවන්ද? දැන් සමහරක් මම දැකලා තියෙනවා මේ ලොතරැයි දිනුම් අද්දලා දෙනවා කියලා කියනවා. ධන නිදාන පහල කරලා දෙනවා කියලා කියනවා. හෙට දවසේ ඔබව කෝටිපතියෙක් කරවනවාමයි කියනවා. එහෙම ඇත්තටම කරන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් පුතේ අද අපේ රටේ හිඟන්නු නැහනේ. මම කියන්නේ මෙච්චර එහෙම පුළුවන් නම් ඒ කියන කෙනාට එහෙම වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණා නම් ඒ මිනිස්සු ඔහොම කියන්නෙත් නැහනේ. ඒක දැන් වහන්සේට තව කෙනෙක් කෝටිපතියෙක් කරන්න පුළුවන් නම් මුලින්ම ඔබ වහන්සේ ඒක වැඩේ කරගෙන ඉන්න ඕනේ. අනිවාර්යයෙන්. තමන් රජෙක් වෙලා ඉන්න. අනිත් අය පුරোহিত කෙනෙක් හරි කරගන්න යාගේ. ඒ මේකයි පුතේ
තමන්ටම මිස ග්‍රහයෙකුට බෑ හොඳ කරන්නට කලදසාව. මේ අතේ පිහිටලා තියෙන ග්‍රහයෝ ටිකට අනුව තමයි තමන් කරපු විපාක පරිසම් දෙන්නේ. අන්නේ විපාක අඳුරගත්තොත් දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ ඉවත්කම. කෙනෙක් දැක්කාම අතක් දැක්කාම මේ අත මං කෙලිම මේකගෙන හතර කේන්දරයෙන් පාළුවේ කොල්ල මහානවයා. මං එහෙම කියලා ඇත්තරම මේ වෙනකොට පන්සල් වලට මං ගෝලියෝ ගිහිල්ලා දීලා තියෙනවා මහාන කරගන්න ගෝලියෝ නැති හාමුදුරුවන්ට. ඇයි මම බොරුවට පුතේ මේ පූජාව කරන්න ඕනේ මෙච්චරක් යනවා පළවෙනි එකට දෙවෙනි එකට මෙච්චරයි ඕම කීකින්න ඕනේ නැහැ. ඇත්තට මේ කෙනාගේ හතර කේන්දරේ 15 නම් උට කසාදයක් හරියන්නේ නැත්තම් මං ඒ කියන කවදාවත් පුතේ බඳින්න නම් එපා. බැන්දොත් කැඩෙනවා. ඔබ මහානවයා. එතන අපිට ඇත්තටම ওই දිනුවට මොකක් හරි තල්ලුවක් දෙන්න බැරිද මේකේ? අපෝ පුළුවන් පුතේ. දෙවියන්ගෙන් ආකර්ෂණය ගන්න පුළුවන්. යක්කුන්ගෙන් ආකර්ෂණය ගන්න පුළුවන්. පෙරේතයන්ගෙන් ආකර්ෂණය ගන්න පුළුවන්. මැරිච්ච ඥාතින්ගෙන් ආකර්ෂණය ගන්න පුළුවන්. රටේ රජාගෙන් ආකර්ෂණය උනත් ගන්න පුළුවන්. නඩුහබ උනත් දිනන්න පුළුවන්. ඇයි? ඒකනේ බුදුහාමුදුරුවෝ අර මිත්තානිසංස සූත්‍රයේ දේශනා කළේ. මොකද්ද? සුඛං සුපති සුඛං පටිබුඤ්ජති න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති යමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාහස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරෝති අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපග හෝති. ඕ ඇයි හැමෝම අපිට ලං කර ගන්න පුළුවන් තමන්ගේ හිතේ මෛත්‍රී කියන දේ තියෙනවා. අපි අද ගොඩක් අය කරන්නේ තව කෙනෙක්ව අමාරු විදාන්න කල්පනා කරන්නේ. අනිවාර්යයෙන්. උඩර ගන්න නෙමෙයිනේ. පාගන්නමයි පාගන්න බන්නේ. එතකොට දැන් ඇත්තටම මේ ෆෝන් එක බ්ලොක් කරාම හරි එහෙම මොකක් හරි ඒ වගේ දෙයක් කරා මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පාවිච්චි කරලා ඒ වගේ දේවල් නැති කරන්න බලන්න. ෆෝන් බ්ලොක් කරන්නේ වගේ මම දැකලා තාක්ෂණයට කරන්න පුළුවන් දේ ගුරුකම් වලට කරන්න බෑ. මම දැකලා ගොඩක් කටේ මේ ෆෝන් බ්ලොක් කරනවා. ඒක තමයි අයන් එහෙම කියන අය පුතේ මොකද කරන්නේ? මම පැය දෙකෙන් අද දවසේ හැන්දෑවේ 5 වෙන්න කලින් මම ඔකේ බ්ලොක් එක කරලා කතා කරන්න වැඩේ හදනවා. දැම්මට රුපියල් 10000ක් දාපන් 15000ක් දාපන් මේ උඹේ පූජාව දැම්මම පටන් ගන්නවා. අන්න එහෙම අර කිව්ව විදියට ගෙන්න ගන්න නැතු ඔන්ලයින් බිස්නස් කරනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි මම කියන්නේ. ඒක වැඩ දන්න කෙනා තමන් ගාවට ගෙන්න ගන්න ඕනේ. මේ තාක්ෂණික ගුරුකම කියන්නේ දෙකක් නේ. දෙකක් නේ. ඒක ඇත්තරම නීතියෙන් කරන්න පුළුවන් දේ වෙනයි. තාක්ෂණයෙන් කරන්න පුළුවන් දේ වෙනයි. දොස්තරට කරන්න පුළුවන් දේ වෙනයි. මට කරන්න පුළුවන් දේ වෙනයි. මන්ත්‍ර ශාස්ත්‍ර වලට ගුරුකම් වලට කරන්න පුළුවන් දේ වෙනයි. දැන් ඔය යන්ත්‍ර එහෙම අධ්‍යාපනයේට මොන හරි ඒ දේවල් ලෙඩ අධ්‍යාපනයේට පුතේ තියෙන එකම එක පිහිටයි තියෙන්නේ ගණ දෙවි දෙතිනුවන මිහි කතරකී මෙදරෙන දෙන්නේ මට නුවණ අසන් දෙවියනි මේ දේව ගණ දුරු දුර්වලවන් නුවණින් නිපුණ කරවන් මේ නරලොව දිනවන් සසරි ගණ දෙවි නුවණ මට දෙන් ගණ දෙවියෝ නුවණ දෙන්ට සරස්වතී පහළවන්ට සියලු රෝග දුරු කරන්ට නිතර වඳින් තුනුරුවන්ට සරස්වතී දපනේ දා ගන්න ඕනේ අධ්‍යාපනය ලැබෙන ඕනම ළමයෙක්. ඒ අධ්‍යාපනය විතරක් නෙමෙයි පුතේ. ව්‍යාපාර කරන කෙනෙකුට නීතිඥයෙකුට වෛද්‍යවරයෙකුට ගුරුවරියෙකුට මෙන්න මේ අයට සරස්වතී දපනේ දාගත්තොත් මොකද වෙන්නේ? නඩුහබ කියනකොට තර්ක කරන්න එපා. දැන් ඒකක් දැනුම එපා. අන්නේ දැනුම තියෙන්න ඕනේ. මුඛ ධාරණේ තියෙන්න ඕන හොඳට. ඒක දපනේ දා ගන්න පුළුවන් කාගෙන්ද? ඕහෝන් ගයාසීරස වාගීස්වරාය නමක් යෝගන්ද්‍රාණි උමා දේවී යෝගන්ද්‍රාණි නමෝ නමක් මූල මන්ත්‍ර ස්වරූපාය මූලසති නමෝ නමක් සරස්වතී උමා දේවී මුඛී ධාරණී නමෝ නමක් ඕන් නමෝ සරස්වතී මුඛ ධාරණේ දිෂ්ටියේ සහ ඔන්න ඔය සරස්වතී දපනේ දා ගන්න බෑ නිකම් බෑ. දෙවි අපි දැන් පන්සලකට යනකොට ආමතුරු කෙනෙක් හම්බෙන්න යනකොට මොකද කරන්නේ? දහත් වට්ටියක් කරයි යනවනේ. ගුරුවරියක් හරි කවුරු හරි දෙමාපිය බලන්න යනකොට කේක් එක බිස්කට් එකක් කරයි යනවනේ. එතකොට අපි දෙවියෝ ගාවට අතපය හොල්ලෝල්ලා ඇවිල්ලා පිටක් ගන්න පුළුවන්ද? බෑනේ. දෙවියන්ට කතා කරන විදිහක් තියෙනවා. ඒ කන්න ලව්වක් තියෙනවා. මෙතෙන්ට එන හැම කෙනෙක්ම පුදුම වෙලා තියෙන්නේ මේ ලංකාවේ තියෙන හොඳම දේවස්ථාන වලවත් මෙච්චර පූජාවක් මේ විදිහට කරන්නේ නැහැ. කොහොමද මෙච්චර මතකයක් මේ විදිහට ලස්සන පූජාවක් කරන්නේ කොහොමද කියලා පුළුවන් නම් මගේ පූජාවක් පෙන්වන්න. ඒ වෙලාවට මං විතරක් නෙමෙයි මං ගා වැඩ කරන ඔක්කොම මාත් එක්ක මේ පූජාවට සම්බන්ධ වෙනවා. ඉන්න අය පුදුම වෙලා බලන් ඉන්නවා මුන් කොහොමද මෙච්චර මේ හයියෙන් කෑ ගහලා මේ දේ කරන්නේ කියලා. මනුස්සොන්ට කාරණාව අමතක වෙනවා මේ පූජාවට හිත ගිහිල්ලා. දෙවියන්ට කතා කරන පිළිවෙලක් තියෙනවා පුතේ. ඒක කතා කරනවා. අර සමහර වෙනවානේ හම්බ කරනවා තමන් සල්ලි මහන්සියලා හම්බ කරනවා පන්සල් රුදේ දානෙත් උයනවා සුදු රෙද්දකින් වහගෙන දානෙත් අරන් යනවා දානශාලාවෙන් තියනවා තියලා මොකද කරන්නේ? ධාමදුරු වෙයිලා බුද්ධ පූජාව වයින් කරලා බුද්ධ පූජාව තියන්න ආවේ නැත්තම් මොකද කරන්නේ? බයිනවා. බැඩ අර මිනිහා ගෙදර යනවා. හම්බ කරෙත් මම නම් දානේ හැදුවෙත් මම නම් ගෙනාවෙත් මම නම් ඇයි මට පාත්‍රය අරගෙන බුද්ධ පූජාව හදාන්නේ බුදුහාමුදුරුවෝ මං කරේ අනුකම්පාවෙන්
මේ දානේ පිළිගන්න කියලා පාත්‍රය අරන් ගිහලා පූජා කරන්න බෑ. අර ඔක්කොම කරලා අනිත් එක්කුඩ බැන බැන ඉන්නවා. අපේ ප්‍රතිඵලය තියෙද අපි කරපු දේ? වැඩක් නැහැ. මොකුත් ප්‍රතිඵලයක් නෑ. ඉතින් අපි හඳුරන්නේ අවසාන වශයෙන් මිනිස්සු යමක් දැනගන්න නැති. මිනිස්සුන්ට යමක් දැනගන්න කියන්නේ පුතේ මෙහෙමයි. ඔබතුමා විල් ඔය වීඩියෝ එකක් කෙරුවා කියලා ඕක දැම්මා කියලා අන්තර්ජාලයට මුදා හැරියා කියලා මිනිස්සු මංගාවට ගොඩක් එන්නේ නැහැ. මිනිස්සු මංගාවට ගොඩක් එන්නේ මංගාවට ඇවිල්ලා ගිය අය මෙතෙන්ට එක්කන් එන අය. ඒක තමයි මම අර මෙතෙන්ට එක්කන් එන අයට මම මූලික තැනක් දෙන්නේ ඇයිද එන්න. පුතේ S2 දෙකෙන් දැකලා මේ මිනිස්සු මෙතෙන්ට එවන්නේ පැහැදීමක්. මොකද අනිත් එක තමයි මම කතා කරන විලාසයට. මම හැමෝමත් එක්ක කතා කරන්නේ විවෘතව. පුතේ දුවේ අම්මේ තාත්තේ කියලා තමයි මගේ භාෂාව. මං තෝබල අර කම එක කියලා කතා කරන මිනිස්සෙක් නේ මට එහෙම පුරුද්දක් නැහැ. මොකද මං සියන්නිකායේ මහාන වෙච්ච කෙනෙක්. ඒක නිසා මෙතෙන්ට එන ගොඩාක් මිනිස්සු එන්නේ ඇවිල්ලා ගියාය තව එක්කන් එනවා විශ්වාසය දැකලා. මොකද මම මෙතන කරන පූජාව අහගෙන ඉඳලා පැහැදීමට. අනිත් එක මම මට දුරකථන ඇමතුමක් ගත්තත් මම කතා කරන්නේ හරි විහිළුයි. හරි සරලව. කතා කරන්නේත් නිකන් නෙමෙයි. එයාගේ නම කියලා, තනතුර කියලා, වැඩ කරන තැන කියලා, ගම කියලා ඔක්කොටම එහෙම තමයි මම කතා කරන්නේ. ඒ තරම් හැකියාවක් මට තියෙනවා. ඒක නිසා තමයි මෙතෙන්ට මිනිස්සු යදෙන්නේ පුතේ. ඒ කියන්නේ කෙනෙක් ආව තව කෙනෙක් මෙතන 10ක් 15ක් එක්කන් එනවා. මොකද මම හරි විවෘතයි. මම සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. මං ඒකේ මුදල් කියන්නේ දෙවෙනි කාරණේනේ. මුදල් නෙමේ වැඩේ වෙන්න ඕනේ ඉස්සෙල්ලා. තමන්ගේ මෙතෙන්ට ගොඩක් ඉන්නේ අන්නේ කාරණා ඉෂ්ට වෙච්ච අය තමයි අර සතුටට මාව බලන්න එන අය තමයි තව 10ක් විතර එක්කන් එන්නේ. එයා එන වාහනේ වෑන් එකේ ඉඳ දිනවනම් මේ වරෙල්ල යන්න කියලා අර මිනිස්සු ටික දාන් එනවා. ඒ මිනිස්සු සල්ලි අරගෙන නෙමේ හයර් එකට නෙමේ. අර සත්භාවයෙන් එන්නේ. ඒ මං කරන දේ ප්‍රතිඵලයේ මිනිස්සුන්ට තියෙන නිසා. මට කියන්න තියෙන්නේ මං ගාවට එන්න. ඇවිල්ලා S දෙකෙන් බලන්න. කන් දෙකෙන් හොඳට සිහියෙන් එන්න ඕනේ හැබැයි සිහියෙන්. ඒ දෙවියන් දකින්න එන්නේ මෙතන දේවාලයකට එනවා කියලා මේ කුකුල්ලු අරගෙන එන්න බෑ මෙතෙන්ට. මෙතෙන්ට එන්න ගණ දෙවිය අප්පච්චි හම්බෙන්න. ගණ දෙවිය අප්පච්චි ආස කාටද? එයා ආස මොනවටද? අන්නේ ටික අරන් එන්න. මං එන කෙනාගේ කාරණාව මෙතනින් එළියට යවනකොට සුද්ධ කරලා තමයි යවන්නේ. ඒක මගේ හැටි. ඉතින් අපි අද දවසේ සාකච්ඡා කරේ යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව මේ නොපෙනෙන ලෝකය ගැන ගල්ගම්මේ ධම්මදස්ස ස්වාමීන් වහන්සේත් එක්ක. උන්වහන්සේ පැහැදිලිව කියනවා මෙතනට එන ඕනම කෙනෙක් තව 10ක්වත් මෙතනට එක්කන් එනවා. ඉතින් ඒ නිසා ඔබත් පැමිණෙන්න ඔබට කටයුත්තක් තියෙනවා නම් එන්න මුණ ගැහෙන්න ඇවිල්ලා ඔබගේ කටයුත්ත කරගන්න කියන ඉල්ලීමත් කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟ මිනිස්සුන්ට පිහිටක් වෙන්න සරණක් වෙන්න උන්ට ශක්තියක් වෙන ඔබ වහන්සේට ශක්තිය දෙනවා. හොඳයි තෙරුවන් සරණයි පුතේ. මුලින්ම මට කියන්න ඕන තව කතාවක්. මගේ වීඩියෝ එක මුලින් ඉඳලා අගට යනකම් හොඳට බලන්න සිහියි. බලලා මට එමතුමක් ගන්න. භාගයට බලලා ගන්න එපා. තෙරුවන් සරණයි හැමෝටම සුඛී දීඝායුකෝ භව චිරංජීවතු චිරංජීවතු ආයුරක්ඛන්තු වඩ